ඉතින් ඔයාලා අද පිළිගන්නවා අපේ YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි බලන්න යන්නේ WhatsApp එකක් දැන් හැක් වීමේ අවදානමකට ලක් වෙලා තියෙන. කියන්නේ තමන්ගේ WhatsApp එක මේ වෙනදා ඉතින් එක අයගේ WhatsApp එක මේ හිටි ගමන් අතුරුදහන් වෙලා යනවා. හරිද? ඉතින් අන්න ඒක වළක්ව ගන්න කොහොමද කියලා තමයි ඔයාලා thumbnail එකේ දකින්න තියෙන්නේ. WhatsApp එක හැක් වෙන්න කලින් මෙහෙම දෙයක් කරගන්න තියෙනවා. හරිද? කියන්නේ ඒකේ setting වාගේක් තියෙනවා අපිට on කරගන්න. ඒ setting ටික on කරගත්තොත් on කරගෙන තිබ්බොත් එයා මේ වෙන කෙනෙක්ට අපේ WhatsApp එක කවදාවත් මේ ගන්න හම්බෙන්නේ නැහැ. කියන්නේ අපි සාමාන්‍ය අපේ මේ ෆෝන් එකේ WhatsApp එකක් අපිම වෙන ෆෝන් එකකට දානවා කියන්නකෝ. හරිද? ඒ කියන්නේ අපි මේ මගේ Redmi 13C එක. හරිද තියෙන්නේ. දැන් මම මේක Samsung ෆෝන් එකකට දාන්න හදන කෙනාගේ මගේ WhatsApp එක. ඉතින් මේ Redmi 13C එකේ අවසරේ නැතුව ඒ ෆෝන් එකට මේ WhatsApp එක දාන්න බෑ. ඉතින් මේ කලින් ඉඳන්ම තිබුණා මේ setting ටික. ඉතින් අලුතෙන්ම ආපු එකක්වත් එහෙම දෙයක් නෙමෙයි. කලින් ඉඳන්ම තිබුණා. නමුත් දැන් හැක් වීමේ අවදානමකට ලක් වෙලා තියෙනවා WhatsApp. අන්න ඒකින්ද තමයි ඉතින් මේ වීඩියෝ එක කරන්න හිතුවේ මම. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක තලව දාලා තියාගන්න. ඉතින් bell icon එක ලෝල් දාලා තිබ්බහම මම ඔයාලට වීඩියෝස් දාපු ගමන්ම කියන්නේ මම YouTube එකේ වීඩියෝස් දාපු ගමන් ඔයාලට notification එකක් විදියට ගන්න පුළුවන්. හරිද? මම වීඩියෝ එකට යන්න කලින් මම මේ කරලා තියෙන වීඩියෝ වගේක් පෙන්නන්නම් ඔයාලට channel එකට ගිහිල්ලා. ඉතින් තාමත් subscribers 188යි ඉන්නේ. ඒකයි ඉතින් මම හැමදාම හැම වීඩියෝ එකම කියන්නේ අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා. මොකද ඔයාලා subscribe කරන තමයි ඉතින් මටත් වීඩියෝ දාන්න හිතෙන්නේ. ඉතින් subscribe කරන්න නැතුව නිකන් ඔහේ වීඩියෝ එක බලලා යන්න එපා. ඉතින් නිකන් ඔහේ බලලා යනකොට ඉතින් මටත් හිතෙන්නේ නැහැ වීඩියෝ දාන්න. මොකද මේ subscribers ලා නැහැනේ. උනහන් ඉතින් වීඩියෝ දාන්න හිතෙන්නේ නැහැ. ඉතින් මේ YouTube කරන කෙනෙක් දන්නවා ඒ ගැන. හරිද? හරි. ඉතින් මේ ඔයාලට පේනවා ඉතින් මේ වීඩියෝ එක දාලා දවසයි. ඉතින් මේ රෙකෝඩ් කරනකොට වීඩියෝ එක දාලා දවසයි. හරිද? ඉතින් මම මේ වීඩියෝ රෙකෝඩ් කරන්නේ මම ඉදාම රෙකෝඩ් කරලා ඉදාම වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. හරිද? ඉතින් මේක ඊයේ තමයි දැම්මේ. ඉතින් ඊයේ දාලා ඊයේත් මේ වෙලාවට වගේ තමයි මේ වීඩියෝ එක රිලීස් වුණේ. කියන්නේ මේක රෙකෝඩ් කරන වෙලාවට තමයි මේ වීඩියෝ එක රිලීස් වුණේ. හරිද? ඉතින් අන්න ඒ වගේ හැමදාම වගේ වීඩියෝ එකක් රිලීස් වෙනවා. නැත්තම් දවස් දෙකකට එකක් අනිවාර්යෙන් රිලීස් වෙනවා. ඉතින් මේ වගේ ලොකු වීඩියෝ රිලීස් වුණ නැත්නම් අනිවාර්යෙන් ෂෝට් වීඩියෝ එකක් රිලීස් වෙනවා. මුකුත් වැඩක් වැටුන්නේ නැතුව. ඉතින් ඒක අනිවාර්යයි. හරිද? ඒ වගේම මේ හෙලකුරුවකට අලුත් වැඩ ඔයාගේ එකෙත් තියෙනවා. අන්න ඒ ටික දාලා දිනවා. මම මේ WhatsApp එකේ මේ අලුතෙන් ආයෙ අප්ඩේට් එකක් එවිත් තියෙනවා. අන්න ඒ ගැන දාලා දෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ දවසයි දවස් දෙකයි දවස් 5යි දවස් 6යි අන්න ඒ වගේ වීඩියෝ ගිහින් තියෙන. ඉතින් මේ හොරබොරු නෑ. අනිවාර්යෙන් දවස් දෙකකට එකක් හරි නැත්නම් දවස් ගානක් හරි අනිවාර්යෙන් රිලීස් වෙනවා. කියන්නේ මොකක් හරි වැඩක් වැටුනේ නැතොත් තමයි ඒක රිලීස් වෙන්නේ. හරි දැන් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් පල්ලෙහාට මම තවත් මේ වීඩියෝ ටිකක් දාලා තිනවා. මම ඊට කාලෙට පස්සේ පෙන්නන්නම්. මේ ඉස්සෙල්ලාම ඔයාලා යන්න ඕනේ WhatsApp මේ Play Store එකට. ඉතින් WhatsApp business එකෙන් තමයි මේක කරලා පෙන්නන්න හදන්නේ. ඉතින් Play Store එකට ගිහිල්ලා WhatsApp කියලා සර්ච් කරගන්න. ඉතින් මේ normal WhatsApp එකටත් මේක ඇවිත් තියෙනවා. ඉතින් මම WhatsApp business එකෙන් කරලා පෙන්නන්න තමයි මම හදන්නේ. ඉතින් මම පාවිච්චි කරන්න කියන්නේ මම normal WhatsApp එකත් පාවිච්චි කරනවා. අපේ channel එකේ වැඩවලට පාවිච්චි කරන්නේ business WhatsApp එක කියලා ඔයාලා හැමෝම දන්නවා. හරිද? ඉතින් මම business එකෙන්ම කරලා පෙන්නන්නේ. ඉතින් මේ විදිහට මෙතන මේ අප්ඩේට් කියලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලගේ ෆෝන් එකේ අප්ඩේට් කියලා WhatsApp එකේ තියෙනවා නම් අනිවාර්යෙන් ඒක අප්ඩේට් කරගන්න. මොකද අප්ඩේට් එකෙන් මේ විදිහ ගොඩක් වැඩ කියලා එවිත් තියෙනවා. හරිද? මේ විදිහට මම දැන් මගේ WhatsApp එක ඕපන් කරගන්නවා. හරි මගේ WhatsApp එක ඕපන් කරාම ඉතින් මේ විදිහට තමයි මගේ WhatsApp එක පෙන්නන්නේ. ඔයාලා මුලින්ම කරන්න ඕනි. හරි දැන් ඉතින් අපි කරන්න හදන්නේ මේ හැක් වීමේ අවදානම නැති කරගන්නනේ හදන්නේ. හරි ඔයාලා මුලින්ම කරන්න ඕනි මෙන්න මේ උඩ තියෙන ඩොට් තුන තියෙන අන්නේ ඩොට් තුන ටච් කරන්න. ඩොට් තුන ටච් කරලා ඔයාලා යන්න ඕනේ මේ setting කියන option එක. හරි setting කියන option එකට ගියාට පස්සේ business WhatsApp පාවිච්චි කරන කෙනෙක්ට මෙන්න මේ meta verified කියලා ගල්ලා ඉදී. එතන මමත් දන්නේ නැහැ ඒක මොකක්ද කියලා තාම හරියට මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම් මාත් වෙලා බලලා ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන් යන්න මොකක්ද ඒකින් වෙන්නේ කියලා. හරිද? අනිවාර්යෙන් මම ඒ ගැන වීඩියෝ එකක් කරන්න ඉස්සරහට මම මේ ගැන හොයලා බලලා. හරි ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මේකේ මේ account කියන්නේ. ඉතින් account කියන එක තමයි යන්න ඕනේ. ඉතින් ඒකට යන්න කලින් මම පෙන්නන්නම් මේ විදිහ අලුතෙන් option එකක් විත් තියෙනවා මේකට. මේකට ඇවිත් නැහැ. ඉතින් අනිත් එකට තමයි විත් තිබ්බේ මම මේ වීඩියෝ එක අවසානයේ පෙන්නන්නම් ඒක. හරි ඊට පස්සේ මේ ඔයාලා මේ account කියන එකට යන්න ඕනේ. account කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. හරිද? ඉතින් මේකෙන් තියෙන අපේ මේ WhatsApp එකේ security එක පොඩ්ඩක් වැඩි කරගන්න එක තමයි. එතකොට වෙන කෙනෙක්ට වෙන ෆෝන් එකකින් අපිටවත් අඩු තමයි අපේ WhatsApp එක වෙන ෆෝන් එකකට දාගන්න මේ කියාවක් නැහැ. තමම් දැන් හදලා තියෙන ෆෝන් එකේ අවසරේ නැතුව. හරිද?
ඔයාලට තේරෙන්නේ නැති මං කියපුව තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම තමයි අපේ WhatsApp group වල link දාලා දිනවා මම පල්ලෙහා description එකේ comment section එකේ. ඒ වගේම තමයි මගේ WhatsApp number එකක් දාලා තිනවා පල්ලෙහෙන්. මම මට ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් message එකක් දාන්න මම අනිවාර්යෙන් reply එකක් දානවා. හරිද? හරි ඔයාලා දැන් මුලින්ම යන්න ඕනේ මෙන්න මේ pass key කියන්නේ. මේ pass keys කියන එකට තමයි යන්න ඕනේ. මේ pass keys කියන එකෙන් ඔයාලට lock දාගන්න පුළුවන්, fingerprint එකක් විදිහට දාගන්න පුළුවන්, device එකක් විදිහට දාගන්න පුළුවන්. මේක දාගන්න හැම පල්ලෙහාම මේ තියෙන create pass key කියලා අන්න එක ටච් කරන්න. ඉතින් මගේ මේ විදි මුකුත් වෙන්නේ නැහැ. මම මේ ඉතින් මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඔයාලට පේනවා ඇති. මෙන්න මේක ටච් කරාට පස්සේ ඔයාලගේ email එකට එනවා මේ code එකක්. ඒක save කියලා දෙන්න තියෙන්නේ. ඉතින් මට මේක කරලා පෙන්නන්න විදියක් නැහැ. හරි මම කරලා පෙන්නන්නම්කෝ. ඉතින් මෙන්න මේ විදිහට එකක් එනවා. ඔයාලට පේනවාද ඔයාලගේ Gmail එක පල්ලෙහෙන් ගාලා මෙන්න මේ විදිහට මේකක් එනවා. හරිද ඔයාලගේ නම්බර් එක තමයි මෙතන මේ වැල්ලා තියෙන්නේ. මෙතන මේ continue කියන එක පුරුගම මේ pass key එක ඔන්න වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ fingerprint එක විදිහට නැත්තම් phone එකේ device එක අන්න ඒ විදිහට එකෙන් දාගන්න පුළුවන්. මම මෙතන කරලා පෙන්නන්න හදන්නේ නැහැ. ඉතින් ඔයාලා කරගන්න එක. මම කරලා පෙන්නන්නේ නැහැ කොහොමද කරන්නේ කියලා මම කියා දෙනවා විතරයි. මොකද මම මේක කරන්නේ මම මේකට fingerprint එක විදිහට දාලා දෙන හින්දා. හරිද? දැන් මෙතනින් back වෙන්න ඔයාලා. එතනින් back වුණාට පස්සේ මෙතන පෙන්නනවා මේ ඔයාලට පෙන්නනවා email address කියලා. හරිද? හරි දැන් ඊට පස්සේ email address කියන එකට ගියාම මෙතන මේ add email කියලා එකකට එනවා. දෙකකින් කරන් තියෙන්නේ ඔයාලගේ email එකේ මෙතන ගහලා මෙතන මේ next කියන එක දෙන්නයි තියෙන්නේ. හරිද? එතකොට ඒකින් තමයි වෙන්නේ අපේ phone එකකින් දැන් අපි මගේ Redmi 13C phone එක. හරිද? ඔයා හිතන්න දැන් මම Samsung එකකට අපේ WhatsApp එක ගන්න හදනවා කියලා මෙතන email එක මේ confirm කරලා තිබ්බොත් මේ මගේ Redmi 13C phone එකේ අවසරේ නැතුව වෙන phone එකකට අපේ WhatsApp එක දාගන්නවත් බෑ. හරිද? ඉතින් මෙතන මේ ඔයාලගේ email එක ගාලා මෙතන මේ යටින් next කියන button එක එනවා. අන්නේ next කියන button එක ඔබන්නයි තියෙන්නේ. හරිද? එතකොට ඔයාගේ email එක වෙන කෙනෙක් අතට කවමදාවත් ගන්න බෑ. හරිද? අඩුතරම ඔයාලටවත් ඒක වෙන phone එකකට දාගන්න බෑ email එක නැතුව. ඒකින් වෙන්නේ අපිට code එක එන්නේ නැහැ කියනවා දැන් සාමාන්‍යයෙන් දැන් අපි මේ code එක එන්නේ නැහැ sim එක නැති වෙලා හරි මොකක් හරි වෙලා sim එක cancel වෙලා අන්න ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් කියලා නම්බර් එක ගහලා code එක ගන්නවනේ මේක දාලා තිබ්බොත් එහෙනම් අපිට email එකට code එක ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒකට තමයි මේ email එක දෙන්නේ. හරිද? ඊට පස්සේ තව එකක් තමයි මෙන්න මේ toe setup coding කියලා කියන්නේ අන්න ඒක. මේක තමයි මේ turn on කියන එකට ගිහලා මෙතන ඔයාලට කැමති අංකයක් දාලා මේක කරගන්න පුළුවන්. කියන්නේ කැමති ඉලක්කම් 6ක් ගහලා ලොක් එකක් දාගන්නයි තියෙන්නේ WhatsApp එකට. ඉතින් ඔයාලා WhatsApp එක ලොග් වෙන සැරයක් ගානේ මේක එනවා. ඉතින් මේක දෙපාරක් ගහන්න ඕනි. ඒ කියන්නේ ඔයාලා WhatsApp එකේ ලොග් වෙන සැරයක් ගානේ මේක ගහන්න ඕනේ. අනිවාර්ය කියන්නේ වෙන කෙනෙක්ට අතට ඔයා ෆෝන් එක දුන්නාට එයාට WhatsApp එකට යාමේ හැකියාවක් නැහැ කොහෙත්ම. හරිද? ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මම කියපු එක. ඉතින් මෙන්න මේ setting ටික අනිවාර්යෙන් on කරලා තිබ්බොත් ඔයාගේ WhatsApp එක කවදාවත් වෙන කෙනෙක් අතටවත් ගන්න බෑ. හරිද? ඔයාටවත් අඩුතරම් මේක වෙනම device එකකට දාගන්නවත් බෑ. හරිද? ඉතින් මම දැන් මේ අද වීඩියෝ ඉතින් මෙච්චරයි. මම channel එකට ගිහින් පෙන්නන්න අපි මෙතෙක් දාලා තියෙනවා ගොඩක් වීඩියෝ playlist ගිහින් තියෙනවා අපේ. ඔයාලා දන්නවා. ඉතින් channel එක subscribe කරලා අනිවාර්යෙන් මේ පල්ලෙහා WhatsApp group වලට join වෙලා ඉන්න. ඉතින් අදට වීඩියෝ මෙතනින් නවත්තන. ඉස්සරහට තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු අපි.